අද අපේ පාඩම වෘත්තය. යම් අචල ලක්ෂයකට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය තමයි වෘත්තයක් කියන්නේ. ද්විමාන ඍජුකෝණාශ්‍ර කාර්සියානු ඛණ්ඩාංක ඇසුරින් වෘත්තයක සමීකරණය. කේන්ද්‍රය බිඳුව සහ අරය r වන වෘත්තයක් සලකමු. එම වෘත්තය මත ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක xy p කියන ලක්ෂයක ඛණ්ඩාංක OP දුර අරය. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යෙදුවහම මේ O මූලයේ ඉඳලා P ලක්ෂයට තියෙන තිරස් දුර x, සිරස් දුර y, x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය සමානයි r. එහෙමත් නැත්නම් OP දුර x ඍණ බිඳුවේ වර්ගය ධන y ඍණ බිඳුවේ වර්ගය වර්ගමූලය සමානයි r. x වර්ගය ධන y වර්ගය සමානයි r වර්ගය. කේන්ද්‍රය බිඳුවද අරය ඒකක 3ක් වූ වෘත්තයක සමීකරණය x වර්ගය ධන y වර්ගය සමානයි r වර්ගය. කේන්ද්‍රය බිඳුව හා අරය ඒකක 3ක් වූ වෘත්තයක සමීකරණය x වර්ගය ධන y වර්ගය සමානයි 3 වර්ගය 9. කේන්ද්‍රය බිඳුව හා අරය ඒකක 8ක් වූ වෘත්තයක සමීකරණය x වර්ගය ධන y වර්ගය සමානයි 8 වර්ගය 64. කේන්ද්‍රය බිඳුවද අරය මූල දෙකක් වන වෘත්තයක සමීකරණය x වර්ගය ධන y වර්ගය සමානයි 2. අපි බලමු කේන්ද්‍රය AB ඛණ්ඩාංක සහිත අරය r වන වෘත්තයක සමීකරණය. වෘත්තයේ මත ඕනෑම ලක්ෂයක් x, y ඛණ්ඩාංක හිමිනම් x අඩු කිරීම a ගේ වර්ගය ධන y අඩු කිරීම b ගේ වර්ගයේ වර්ගමූලය සමානයි r. x ඍණ a ගේ වර්ගය ධන y ඍණ b ගේ වර්ගය සමානයි r වර්ගය. කේන්ද්‍රය ඍණ 3 2ද අරය r වන වෘත්තයක සමීකරණය x අඩු කිරීම ඍණ 3 වර්ගය. ඒ කියන්නේ x ධන 3 වර්ගය ධන y ඍණ 2 වර්ගය සමානයි 6 වර්ගය. 6 වර්ගය 36යි. වෘත්තයක කේන්ද්‍රයේ ඛණ්ඩාංක හා දැන් මෙන්න මේ අරය වෙනම සොයන්න පුළුවන් වෘත්තයේ සමීකරණය දීලා තියෙනකොට x ධන 2 වර්ගය ධන y ඍණ 1 වර්ගය සමානයි 3ක් වෙන වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හා අරය සොයමු. x අඩු කිරීම ඍණ 2. අඩු කිරීම ඍණ 2 කියන්නේ ධන 2. එහෙමනම් කේන්ද්‍රයේ x ඛණ්ඩාංකය ඍණ 2යි. x අඩු කිරීම ධන 1. y ඛණ්ඩාංක 1යි. අරය වෙන්නේ එතන සමානයි 3 නිසා අරය වර්ගමූල 3යි. කේන්ද්‍රය ඍණ g ඍණ f ද අරය r ද වෙන වෘත්තයේ සමීකරණය ලබා ගනිමු. කේන්ද්‍රය ඍණ g ඍණ f වෘත්තය මත ඕනෑම p ලක්ෂයක ඛණ්ඩාංකය xy. එහෙමනම් x අඩු කිරීම ඍණ g ගේ වර්ගය ධන y අඩු කිරීම ඍණ f ගේ වර්ගය සමානයි r වර්ගය. x ධන g ගේ සම්පූර්ණ වර්ගය ධන y අඩු කිරීම ඍණ f කියන්නේ ධන f ගේ සම්පූර්ණ වර්ගය සමානයි r වර්ගය. x වර්ගය ධන 2gx ධන g වර්ගය. y වර්ගය ධන 2fy ධන f වර්ගය සමානයි r වර්ගය. වම් පැත්තට ආවම ඍණ r වර්ගය. g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි c කියලා ගන්න. එහෙනම් r සමානයි g වර්ග ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය. තාත්වික වෘත්තයක් සඳහා කියන්නේ වෘත්තය පවතින නම් අරය ධනාගයක් වෙන්න ඕන. g වර්ගය ධන f වර්ගය ඍණ c විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕන. වෘත්තයක් සඳහා වන සමීකරණයට
x වර්ගය ධන y වර්ගය. පදත් ඒවායේ සංගුණකත් තියෙන්න ඕන. එම සමීකරණවලට xy ගුණිත පද නැහැ. 2x වර්ගය ධන 2y වර්ගය සමානයි 50. වෙන වෘතයේ කේන්ද්‍රය හාරය. දැන් x වර්ගය සංගුණකේ දෙකෙන් දිගටම සමීකරණෙ බෙදෙනවා. එතකොට එනවා x වර්ගය ධන y වර්ගය සමානයි 25. x ඍණ බිඳුවේ වර්ගය ධන y අඩු කිරීම බිඳුවේ වර්ගය සමානයි 5 වර්ගය. කේන්ද්‍රය බිඳුව අරය ඒකක 5. 4x වර්ගය ධන 4y වර්ගය ධන x ඍණ 12y ධන 3 සමානයි බිඳුව. වෘතයේ කේන්ද්‍රය හාරය x වර්ග සංගුණකේ 4න් සමීකරණයේ දිගටම බෙදෙනවා. දැන් මෙන්න මේ ලැබිච්ච සමීකරණේ අපි මෙතන x 2x ගේ x පදයේ සංගුණකේ දෙකෙන් බෙදුවාම 1යි. x ධන 1 වර්ගය. දැන් මේක ප්‍රසාරණය කරාම x වර්ගය ධන 2x ධන 1 ඉවත් කරන්න එකක් අඩු කරනවා. මෙතන y ගේ සංගුණකේ 3යි දෙකෙන් බෙදුවාම 3 බෙදීම 2 වර්ගය. එතකොට 9 බෙදීම 4ක් ලැබෙනවා. ඒක ඉවත් කරන්න 9 බෙදීම 4ක් අඩු කරනවා. මේ තියෙන 4න් 3 මේ x ධන 1 වර්ගය ධන y ඍණ 3 වර්ගය. පොදු හරය 4 ගත්තොත් ඍණ 1 මෙතන 4යි. 9 ධන 3. 4යි 9යි 13න් 3ක් ගියහම 10යි. x ධන 1 වර්ගය ධන y ඍණ 3 වර්ගය සමානයි වර්ගමූල 2. 10 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. කේන්ද්‍රය මෙතන ධන 1 නම් ඍණ 1යි. ඍණ 3 බෙදීම 2 නම් ධන 3 බෙදීම 2යි. එහෙමනම් අද අපි කේන්ද්‍රය සහ අරය දුන්නහම වෘතයේ සමීකරණය ලියන්නත් වෘතයක සමීකරණය දුන්නහම කේන්ද්‍රය සහ අරය හොයන්නත් ඉගෙන ගත්තා. සුබ දවසක්.